අපි යනවා 2021 ගන්නට රුපියල් 8,000ක මූලික ගෙවීමෙන් පසු ඉදිරි වාරික වශයෙන් ගෙවීම රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගන්න පුළුවන් කියලා කියනවා. බෝඩ් එකක් ගහලා දෙනවා. අත්පිට මුදලට රුපියල් 80,000කට විකුණනු ලබන රූපවාහිනී යන්ත්‍රයක් පළමුව රුපියල් 8,000ක් ගෙවා ඉදිරියේ සමාන වාර්ෂික වාරික 18කින් ගෙවා නිම කිරීමට මැදිහත් ගත හැකියි. මේදී 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් අය කරනු ලබන අතර පොලිය ගණන් කරනු ලබන්නේ හීනවන ශේෂකමයටය. රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ මිලදී ගැනීමේදී ගෙවිය යුතු මාසික වාරිකයේ වටිනාකම තමයි අහන්නේ. එතකොට රුපියල් 8,000ක් ගෙවලා මූලික ගෙවීම පසු ඉදිරි වාරික වශයෙන් ගෙවීමට රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගත හැකියි. රුපියල් 80,000ක ටීවී එකක් තියෙනවා. ඒක 8,000ක් ගෙවලා රුපියල් 80,000ක ටීවී එකක් 8,000ක් ගෙවලා ඉතිරිය වාරික 18කින් ගෙවල් ඉවර වෙද්දී ගෙවල් ඉවර කරන්න ගන්නවා 124ක වාර්ෂික පොලි අනුපාතිකයක්. ඔහොම ලියා ගන්නවා. අහන්නේ වාරිකයේ වටිනාකම. වාරිකයක මුදල. හරිද? එතකොට මේක හොයන්නේ හීනවන ශේෂකමයට කියලා දීලා දිනවා. හීනවන ශේෂකමෙන් හීනවන ශේෂකමෙන් නම් සූත්‍රය මොකද්ද? මෙන්න සූත්‍රය. වාරික n ගණනක මුදල සමානයි ණය මුදල වැඩි කරනවා වාර්ෂික පොලි අනුපාතය. ඒක වැඩි කරනවා n ධන 1 බෙදීම 24න්. ඒකට එකතු කරනවා ණය මුදල. ඕකනේ සූත්‍රය. මේක තමයි සූත්‍රය. ඔය සූත්‍රයට ආදේශ කිරීමක් තමයි දැන් තියෙන්නේ. වාරික n ගණනක. වාරික කීයකද? වාරික 18ක මුදල සමානයි ණය මුදලකෝ. මෙන්න ණය මුදල. 80,000ක් ටීවී එක 8,000ක් ගෙවලා. එහෙනම් ණය මුදල කොච්චරද? ණය මුදල එතනින් මම ලියනවා. ණය මුදල 72,000. 80,000න් 8,000ක් ගෙවලානේ. ණය මුදල කියන්නේ දැන් 72,000. වාර්ෂික පොලි අනුපාතය 124යි කියලා දීලා තියෙනවා. ඔන්න 124. ඊට පස්සේ n ගන්න එක. n කියන්නේ වාරික ගණන. වාරික 18 කින්නේ. 18යි මේ 1යි 19යි කියලා මම දාගන්නවා. එතන එකපාරින්. ණය මුදල කියලා කියන්නේ 72,000යි. දැන් මේ තියෙන්නේ සමීකරණයක්. වාරික 18ක මුදල හොයන්න පුළුවන් දැන් මේක සුළු කරගත්තා නම්. එහෙනම් මේකට මේක කැපිලා යනවා. 720 වැඩි කිරීම 24. මේ 24ටත් මේ 24ට කැපිලා යනවා. 720 වැඩි කිරීම 19. 72,000. එතකොට මේක සුළු කරගත්තට පස්සේ වාරික 18ක මුදල එනවා. මේක සුළු කරගත්තට පස්සේ 13,680යි. ධන 72,000. මේ වාරික 18ක. එහෙනම් වාරිකයක මුදල කියලා කියන්න පුළුවන් මේ 18ක නම් ඒක 18න් බෙදුවා නම්. හරිනේ. කොට වාරිකයක මුදල ගන්න පුළුවන් මේක සුළු කරගත්තා. ඒක වාරික 18ක මුදල මේ වාරිකයක මුදල වාරික 18ක මුදල මේ නම් වාරිකයක මුදල මේ. හරිද? වාරිකයක මුදල මේ. දැන් මේක සුළු කරගත්තා නම් කොහොමද වාරිකයක මුදල? එතකොට 13,680යි 72,000 කියලා කියන්නේ 85යි 680යි. බෙදීම 18යි. ඕක කියන එක සුළු වුණාට පස්සේ එනවා වාරිකයක මුදල 4,760යි. වාරිකයක මුදල. මේ සූත්‍රය දන්නවා නම් වාට ඒකට ආදේශ කරගත්තා නම් වාරික 18ක මුදල හොයා ගන්න පුළුවන්. වාරික 18ක මුදල දන්නවා නම් එක වාරිකකින් හොයා ගන්න එක 18න් බෙදන්න තියෙන්නේ. මේ වාරිකයක මුදල ඇවිල්ලා තියෙනවා දැන්. ඉතින් වාරිකයක මුදල